Hi friends! අපි මේ කොහෙද කලබලෙන් යන්නේ? අපි මේ යන්නේ Chinese food restaurant එකට. නංගි මායි එක වගේ යනගෙන හැමතැනම යනවනේ. ඔන්න මෙතෙන්නත් එක වගේ යන්නගත්තා. ඔන්න අපිට යන ගමන් ලස්සන sunset එකක් හම්බුණා. අපි දැන් මේ ඉන්නේ හොටෙල් එකේ. මේක තමයි restaurant එක. එතන මාර ලස්සනට ඩෙකොරේට් කරලා තිබ්බා. ඒක Chinese team එකටම තිබ්බා. හරිම ලස්සනයි. මම හිතුවට වඩා නම් ගොඩක් ලොකුයි රෙස්ටොරන්ට් එක. තාම පටන් ගියානේ. ඔන්න ඉතින් අපි කතා කර හිටියා මොකද කරන්න කියලා. දැන් ඊළඟට මේ තියෙන්නේ එතන තිබ්බ කෑම වර්ග. දැක්කාම කන්න හිතෙනවනේ. හරිම රස පාටයි. කෑමත් මේක කලින් ගහලා නැති ඒවා ගොඩාක් තිබුණා. ගොඩක් දේවල් ෆස්ට් ටයිම් තමයි try කරේ. මුලින්ම මම ස්ටාර්ට් කරේ සුප් එකකින්. ඒක චිකන් සුප් එකක්. මාරම thick වගේම මාරම රසයි. මේ තියෙන ඩෙසර්ට් වලට තිබ්බේවා ඩෙසර්ට් වර්ග ගොඩාරියක් තිබ්බා. බ්‍රවුනීස් තිබ්බා. එක ජෙලි වර්ග තිබුණා. මේ වගේ කේක්ස් වර්ග තිබුණා. මේ තියෙන්නේ අපිට තිබ්බා අනිත් කෑම. රාමෙන් තිබ්බා. ඒක හරියටම රාමෙන් කියන්නේ ශ්‍රී ලංකාවේ රාමෙන් වර්ගයක්. ඩම්ප්ලින්ග්ස් තිබ්බා. චිකන්, පෝක්, බීෆ්, තව වර්ග වලින් ගොඩක් තිබුණා. මේ තියෙන්නේ රයිස් වර්ග. සමහරක් ඒවා ගැන මට නම් මතක නැහැ. කවර ගොඩාක් කෑම තිබ්බා. ඒවයින් ගොඩාක් පාරවල් වලින් ගිහිල්ලා අපි ප්ලේට්ස් වලට එක එක බෙදාගෙන ආවා. එක බන්ස් වර්ග තිබ්බා. ඒවා නම් මාරම රසයි. සුප් එකත් එක්ක තමයි try කරන්න තිබ්බේ. Chinese traditional එකට ගැලපෙන විදිහට ඇඳගෙන හිටපු කට්ටියත් හිටියා. එයාලා නම් මාර ලස්සනයි ඉන්නේ අපේ කට්ටිය. අම්මිලා එක ටේබල් එක, චුට්පිලා එක ටේබල් එක, අපිට එක ටේබල් එකක්. මෙතන යාළුවෝ දෙන්නෙක් රෙඩි වෙලා ඉන්නවා අපිව වෙල්කම් කරන්න. අපි බලමුකෝ. ඒ ඩ්‍රැගන්ලා දෙන්නගෙන් yellow color එක ගෙනන් හිටපු එක්කෙනාට නම් මාර දාංගලයක්. red color එකේනා නම් නීට් එකට ගියා. එයාලා අපි ගාවට ආපු නැති හින්දා අපි තරහ වෙලා හිටියේනේ. යනවා. bye bye. ආයේ ඉන්න හොඳේ. පරිස්සමෙන් යන්න. මේනේ අපි දෙන්න පුංචි ටික්ටක් එකත් කරා. එතන ලයිව් බෑන්ඩ් එකක් තිබ්බා ප්ලේ කරන්න. හරියටම නම් ඉතින් මන් දන්නේ නැහැ. කොහොම හරි හරිම ලස්සනට සිං කරා. අපිට ඉතින් එතන ගිහින් dance කරා. ඒ වීඩියෝ එක පස්සේ පෙන්නන්නම්කෝ. මේ යාළුවෝ දෙන්න ඔන්න ආයෙ එනවා. මේ පාරට අපි ගාවට ආවේ නැත්තම් මං තරහ වෙනවා කියලා තමයි හිතන් හිටියේ. ආවා අපි ගාවට ආවා. තරහ නෑ යාළුවෝ. අපේ අක්කී ආසාවෙන් යාළුවගේ පිටත් ඇල්ලුවා. ඔන්න එහෙනම් යාළුවනේ අදට මේ වීඩියෝ එක ඉවරයි. මේ තියෙන්නේ මං කියපු ට්‍රැඩිෂනල් එකට ඇඳන් හිටපු කට්ටියත් එක්ක අපි ගත්ත ෆොටෝ එක. එහෙනම් මම යන්නම්. බයි බයි. පරිස්සමින් ඉන්න. අපි අද රැවුණා මේ කලින් වීඩියෝ එකක්.